අයිබෝන් හැමෝටම මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මගේ නම ජෙනිෂා ඩිසිල්වා. මම විදේශ රටක තනියම ජීවත් වෙන කෙනෙක්. ජීවිතේ කවදා හරි මෙහෙම ජීවත් වෙන්න මම plan කරලා තිබුණේ නැහැ. ඒත් සමහර වෙලාවට අපිට හිතා ගන්නවත් බැරි මාර්ගවලින් ජීවිතේ අපිව අරගෙන යනවා. අද මම මෙහි ඉන්නේ මගේ comfort zone එකකින් එළියට ඇවිත්. මම මටම challenge කරගෙන. ඉතින් දැන් මම තනියම ජීවිතේ හැම දෙයක්ම handle කරගන්නවා. අවුරුදු කිහිපයකට කලින් මං සූට්කේසස් දෙකකුත් පැක් කරගෙන මෙහෙට ආවේ මේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා අයිඩියා එකක් නැතුව. අලුත් භාෂාවක්, අලුත් මිනිස්සු, අලුත් කල්චර් එකක්, අලුත් රූටීන් එකක්. ඒ විතරක් නෙවෙයි මට මගේම අලුත් වර්ෂන් එකකුත් මෙහෙදි මුණ ගැහුණා. සමහර දවස්වල මට මේක කරන්න පුළුවන්ද කියලා හිතුණ දවසුත් තිබුණා. කොහොම හරි මම තීරණය කරා මේ ජීවිතයට හැඩගැහෙන්න. මම මගේ channel එකකින් අරන් එන්නේ මේ අලුත් නගරයේ ගෙවෙන දවස් ගැන. මෙහි තියෙන ලස්සන තැන්, hidden corners වගේම මෙහි තියෙන magical moments බෙදා ගන්න මං සූදානම්. නිස්කලංක පාරවල් වල ඉඳන් පාට හා ශබ්ද වලින් පිරුණු local markets වෙනකම්ම මං ඔයාලව එක්කගෙන යන්න සූදානම්. ඉතින් අලුත් තැනකින් ජීවිතය ආරම්භ කරන එක ඇත්තටම කොහොමද කියලා පෙන්වන්නයි මට ඕනේ. මෙහි යාළුවෝ එක්ක ගෙවන ලස්සන දවස්, හුස්ම හිර වෙන තරම් ලස්සන තැන්, මෙහි තියෙන කැෆේස් වල ලස්සන, මෙහි මිනිස්සුන්ගේ ආදරණීය සිනාවන්, මේවා තමයි ජීවිතය ලස්සන කරන දේවල්. සමහර වෙලාවට ටූරිස්ට් ඇට්‍රැක්ෂන් නෙවෙයි තැනක් ස්පෙෂල් කරන්නේ. ඒ සාමාන්‍ය පුංචි moments එකතු වෙලා ගෙදර වගේ දැනෙන්න පටන් ගන්න එකයි. ඒ හැම එක්ස්පීරියන්ස් එකක්ම මගේ ජීවිතේ කොටසක්. මේ channel එක travelling ගැන විතරක්ම නෙවෙයි. මේක growth සහ independence ගැන. අලුතින්ම පටන්ගෙන තමන්ගේම ජීවිතේ හදන ගමන ගැන. අතරමං වුණ moments වලත් ලස්සන හොයාගන්න ඉගෙන ගන්න එක ගැන. සමහර දවස් adventurous වගේම එනර්ජි පිරුණු දවස්. ඒ තවත් දවස් තියෙනවා නිස්කලංක හරිම හැමින් ගත වෙන ආයමත් ජීවිතය දිහා හැරිලා බලන්න හිතෙන දවස්. මං හිතනවා ඒ දෙකම එක වගේ ලස්සනයි කියලා. මට ඕනේ මේ ගමනේදී ඔයාලත් මාත් එක්ක එකතු වෙලා මේ දේවල් විඳිනවා බලන්න. ඉතින් ඔයාලත් ජීවිතේ අලුතින් පටන් ගන්න නැත්නම් සරල සැහැල්ලු සාමකාමී ලයිෆ් එකකට කැමති කෙනෙක් නම් subscribe button එක ක්ලික් කරලා මාත් එක්ක මේ ජර්නි එකට එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.